රවට්ටන්න කලින් එක වතාවක් නෙමේ 100 වතාවක් නෙමේ දසලක්ෂ වතාවක් හිතන්න එකක් ගෙවා ගන්න බැරි පාප කර්මයක්. අනික එක අනිත් මිනිස්සයාට දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ කියන්නේ එක එක්කෙනාට එක්කෝ අඬලා සමහරු ඒක ඉවර කරයි. නැත්තම් මම අර කලින් කිව්වා වගේ මානසික වාට්ටු වල නතර වෙයි. මානසික රෝහල් වල මානසික ලෙඩෙක් වෙලා සදාකාලින මේදී. එහෙම නැත්තම් තමන්ගේ ජීවිතෙන් වන්ති ගෙවන්න පුළුවන්. මොකද අයියේ දැන් ගොඩක් වෙලේට අපි බයිනවා මිනිස්සු සියදිවි හානි කරගත්තම මෝඩ වැඩක් මෙහෙම කියලා. හැබැයි ඒක මිනිස්සුන්ගේ දරාගැනීමේ සීමාවයි. ඒ කියන්නේ මේ ඇත්ත ඒක මෝඩකමක් තමයි. තමන්ට මේ ලැබිලා දෙන තුන් ජීවිතේ නැති කරගන්නවා කියන එක මෝඩකමක්. කතා දෙකක් නෑ මෝඩකමක් හරියි. හැබැයි අයියේ ඒ පීඩනය ඒ මනුස්සයාට අල්ලගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ සීමාවක් පැනලා. ඒ සීමාව පැනනම තමයි මිනිස්සු විනාශ ඒ තැනට තව කෙනෙකුගේ ජීවිතයක් පත් කරන්න එපා. මේක මහා පාප කර්මයක්.